අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 11 ශ්‍රේණියේ 11 වෙනි පාඩම ඉලෙක්ට්‍රොනික විද්‍යාව කියන පාඩමේ ෂෝට් නෝට් එකක්. මීට කලින් පාඩම් 10 අපේ channel එකේ කතා කරපු ෂෝට් නෝට් වීඩියෝස් තියෙනවා. ඔයාලට ළඟම එන එක්සෑම් එකට පාඩම ඉක්මනට මතක් කරගන්න, ඒ වගේම වැදගත් කරුණු ඔක්කොම එකවර මතක තියාගන්න අපි ෂෝට් නෝට්ස් වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම 10 වසර පාඩමත් අපි ෂෝට් නෝට්ස් දාලා තියෙනවා. ඒ වගේම සමහර පාඩම් මුළු පාඩම ආවරණය වෙන වීඩියෝ මාලා දාලා තියෙනවා. ඒ වගේම past papers දාලා තියෙනවා සාකච්ඡා කරපු. ඔයාලට ඒවා බලන්නත් පුළුවන්. අපි channel එක එකතු වුණොත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම channel එකේ videos වලට කැමති නම් like කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලටත් බලන්න, එයාලා අතර share කරගන්න. එහෙනම් අපි අද පාඩමට යමු. ඉලෙක්ට්‍රොනික විද්‍යාවේදී අපිට ද්‍රව්‍ය බෙදන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනකට. ඒකට පදනම් වෙන්නේ විදුලිය ගමන් කරනවද ඒ ද්‍රව්‍ය තුලින් කියන එක. විදුලිය ගමන් කරනවා නම් යම් ද්‍රව්‍යයක් තුලින් අපි ඒ ද්‍රව්‍යයට කියනවා විද්‍යුත් සන්නායකයක් කියලා. යම් කිසි ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කරන්නේ නැත්නම් ඒක විද්‍යුත් පරිවාරකයක්. සුළු වශයෙන් නම් යම් ද්‍රව්‍යයක් තුලින් විදුලිය ගමන් කරන්නේ අපි ඒකට කියනවා අර්ධ සන්නායකයක් කියලා. විද්‍යුත් සන්නායක හොඳින් විදුලිය ගෙනියන ද්‍රව්‍ය තමයි සියලුම ලෝහ, ඒ වගේම මිශ්‍ර ලෝහ. මිශ්‍ර ලෝහ කියන්නේ ලෝහ වර්ග දෙකක් හරි ඊට වඩා වැඩි කරනක් හරි එකට මිශ්‍ර කරලා හදන ලෝහයකට. වාණය වගේ දෙයක් මිශ්‍ර ලෝහයකට උදාහරණ. පරිවාරක කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැති ද්‍රව්‍ය වලදනා වීදුරු තුලින්, ඒ වගේම ප්ලාස්ටික් තුලින්, එබනයිට් ඒ වගේ දේවල් තුලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. අර්ධ වශයෙන් විදුලිය ගමන් කරන්න දෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය. ඒ කියන්නේ ඔයාලා දන්නවා ආවර්තිතාවගුව අපි කතා කරා 10 ශ්‍රේණියේදී. ආවර්තිතාවගුවේ තියෙනවා මූලද්‍රව්‍ය කාණ්ඩ 8ක. එතනින් 4 වෙනි කාණ්ඩයේ මෙන්න මේ සිලිකන් සහ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය දෙක සුළු වශයෙන් විදුලිය සන්නයනය කරනවා. ඉතින් කොහොමද සන්නායක, ඒ කියන්නේ හොඳින් විදුලිය ගමන් කරන සන්නායක තුලින් විදුලිය ගමන් කරන්නේ කියලා බැලුවොත් එහෙම විදුලිය අරගෙන යන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. දැන් ලෝහයක් ගත්තොත් ලෝහයක් සන්නායකයක් කිව්වා. සන්නායකයක් කිව්ව හොඳට විදුලිය අරන් යනවා ලෝහය තුලින්. ඉතින් ලෝහයේ තියෙනවා නිදහස් වුණ ඉලෙක්ට්‍රෝන, බන්ධන වලින් බැඳුනේ නැති, බන්ධන වලින් නිදහස් වුණ ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය ඍණ, ඔයාලා ඒක දන්නවා. ඉතින් ඍණ ආරෝපිත මේ නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි ලෝහ සන්නායකයක විදුලිය අරන් යන වාහකය විදිහට ක්‍රියා කරන්නේ. අර්ධ සන්නායකවලත් නිදහස් ඉලෙක්ට්‍රෝන සහ ඒ ඉලෙක්ට්‍රෝනය නිදහස් වීමෙන් නැති වුණ කුහරය විදුලිය අරන් යන්න දායක වෙනවා. ඉලෙක්ට්‍රෝනය ඍණ හින්දා ඒ ඉලෙක්ට්‍රෝනය ඉවත් වුණ කුහරය ධනාරෝපිතයි. එහෙනම් අර්ධ සන්නායක විදුලිය ගමන් කරන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන සහ ධනාරෝපිත කුහර නිසා. මේ අර්ධ සන්නායකයක නිදහස් වුණ හැම ඉලෙක්ට්‍රෝනයකටම එයා හදපු කුහරයක් තියෙනවා. ඒ හින්දා හැම ඉලෙක්ට්‍රෝනයකටම තියෙන කුහර ගාන සමානයි. ඉලෙක්ට්‍රෝන 10ක් නිදහස් වෙලා තියෙනවා නම් හැදුන කුහරත් 10ක් තියෙනවා. ඒ හින්දා ධනාරෝපණ 10කුත් තියෙනවා. ඉලෙක්ට්‍රෝන හින්දා ඍණාරෝපණ 10කුත් තියෙනවා. ඒ හින්දා අර්ධ සන්නායකයක් විද්‍යුත් වශයෙන් උදාසීනයි. හේතුව තමයි තියෙන ධනාරෝපණ ගානට සමාන ඍණාරෝපණ ගානක් තියෙන හින්දා. ඒ කියන්නේ ධනාරෝපිත කුහර ගානට සමාන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගානක් තමයි තියෙන්නේ. කලින් මේ ඉලෙක්ට්‍රෝන හිටියේ මේ කුහරය තුල. මේ නිදහස් වුණාට පස්සේ තමයි ධනාරෝපිත කුහරයක් සහ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනයක් හැදුනේ. ඉතින් ඒ හින්දා අපි කියනවා අර්ධ සන්නායක විද්‍යුත් වශයෙන් ඍණාරෝපිතවත් ධනාරෝපිතවත් නැහැ, උදාසීනයි. හැබැයි ඒක ඇතුලේ ඍණාරෝපිත නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා සහ ධනාරෝපිත කුහර තියෙනවා. ඒ දෙකම විදුලිය ගමන් කරන්න දායක වෙනවා. ඉතින් අපි අර හොඳට විදුලිය යන ලෝහ වගේ සන්නායකයක උෂ්ණත්වය වැඩි කරොත් එහෙම උෂ්ණත්වය වැඩි වෙද්දී ඉලෙක්ට්‍රෝන වලට එකතැන ඉන්න බෑ, චලනය වෙනවා. යාලා ඉන්න අමාරු හින්දා උෂ්ණත්වය වැඩි වෙද්දී මේ චලනය වෙද්දී එක එක ඉලෙක්ට්‍රෝන අතර ගැටීම් සිද්ධ වෙනවා. මේ ගැටීම් හින්දා ඉලෙක්ට්‍රෝන තුලින් විදුලිය ගමන් කරන එක බාධා වෙනවා. ඒ හින්දා අපි සන්නායකයක නම් උෂ්ණත්වය වැඩි කරොත් එහෙම විද්‍යුත් සන්නායකතාවය අඩු වෙනවා. විදුලිය ගලන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒකට හේතුව වෙන්නේ ඉලෙක්ට්‍රෝන වල ගැටීම් වැඩි වෙන හින්දා. හැබැයි අර්ධ සන්නායකවල මේ කතාව වෙනස්. අර්ධ සන්නායකවල අපි උෂ්ණත්වය වැඩි කරොත් එහෙම අර්ධ සන්නායක සුළු වශයෙන් විදුලිය අරන් යන්නේ.
ඒ සුළු වශයෙන් විදුලිය අරයි යන්නේ සුළු වශයෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා. හැබැයි උෂ්ණත්වය වැඩි කරද්දී නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. ඒක වැඩි වුණා කියලා අර සන්නායකයක තරම් වැඩි ගාණක් නෙමෙයි. ඒ හින්දා නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන තරමට විදුලිය අරයි යන්න පුළුවන් හැකියාව වැඩි වෙන හින්දා අර්ධ සන්නායකවල උෂ්ණත්වය වැඩි කරොත් විද්‍යුත් සන්නායකතාවයත් වැඩි. විදුලිය ගෙන යාමේ හැකියාවත් වැඩි හේතුව නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන හින්දා. සන්නායකයක එක නෙමෙයි කතාව. සන්නායකයකට උෂ්ණත්වය වැඩි කරද්දී නව නිදහස් වෙන ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා. හැබැයි සන්නායකයක් ඇතුලේ නිදහස් ඉලෙක්ට්‍රෝන විශාල සංඛ්‍යාවක් තියෙන හින්දා ඒව එකිනෙක ගැටෙන්න ගත්තාම විදුලි ගමන බාධා වෙනවා. ඒ හින්දා විද්‍යුත් සන්නායකතාව සන්නායකයක අඩු වෙනවා උෂ්ණත්වය වැඩි කරොත්. එහෙනම් මේ දෙක විරුද්ධයි. විද්‍යුත් සන්නායකතාව උෂ්ණත්වය වැඩි කරද්දී සන්නායකවල අඩුවේ අර්ධ සන්නායකවල වැඩි. දැන් අපි ඉලෙක්ට්‍රොනික පාඩමේ කතා කරන්නේ මෙතනින් එහාට අර්ධ සන්නායක ගැන. හේතුව අපි ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ භාවිතා කරන්නේ අර්ධ සන්නායක හින්දා. එහෙනම් අර්ධ සන්නායක කියන්නේ සුළු වශයෙන් විදුලිය ගමන් කරන ද්‍රව්‍ය. ඉතින් අර්ධ සන්නායක ප්‍රධාන ආකාර දෙකකට බෙදලා තියෙනවා. නිසග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා. නිසගයි කියන්නේ අර්ධ සන්නායක එහෙමම. දැන් අපි කතා කරන්නේ අර්ධ සන්නායක ගුණ තියෙනවා කියලා හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය දෙකක් වෙන සිලිකින් සහ ජර්මේනියම්. එයාලා නිසග අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ බාහ්‍ය නෙමෙයි. මෙතන බාහ්‍ය නෙමෙයි බාහ්‍ය යංශෙන්න ඕනේ. මට යංශ දාගන්න බැරි වුණා මගේ සිංහල ටයිපින් එකේ අවුලක් හින්දා. ඔයාලා පොතේ තියෙනවා බායන්න හයන්න යංශෙන්නේ බාහ්‍ය අර්ධ සන්නායක. බාහ්‍ය අර්ධ සන්නායකයක් කියන්නේ අර නිසග අර්ධ සන්නායකයකට වෙනත් මොකක් හරි මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරලා මිශ්‍ර කරලා සුළු වශයෙන් දාලා. ඒකට කියනවා මාත්‍රණය කියලා. ඉතින් මේ බාහ්‍ය අර්ධ සන්නායක අර දාන මූලද්‍රව්‍ය පිටින් දාන වෙනත් මූලද්‍රව්‍ය අනුව ආය වර්ග දෙකකට බෙදෙනවා. අපි මේ පිටින් දාන මූලද්‍රව්‍ය ගන්න තුන්වෙනි කාණ්ඩේ නම් ආවර්තිතාවගුවේ. එහෙනම් අපි ඒකට කියනවා n වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා. පිටින් දාන මූලද්‍රව්‍ය ගන්න පස්වෙනි කාණ්ඩයෙන් නම් අපි කියනවා p වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා. ඔයාලට ඒක මතක තියාගන්න ලේසි. පස්වෙනි කියද්දී පයන්න එන හින්දා ඒකට p වර්ගයේ අර්ධ සන්නායකයක් කියනවා. එහෙනම් අනිත් එකට n වර්ගයේ අර්ධ සන්නායකයක් කියනවා. n වර්ගයේ අර්ධ සන්නායක හදන්න නම් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය භාවිතා කරන්නේ. ඔයාලා ආවර්තිතාව ගොල්ලන් ළඟ තියෙනවා නම් අතට අරන් බලන්න. තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වෙන්නේ එක්කොට බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්දියම් පල්ලෙහාට ඇති කාණ්ඩය පහළට. ඊළඟට p වර්ගයේ අර්ධ සන්නායක හදන්න පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. ඒකේ ඉන්නේ ෆොස්ෆරස්, ඇන්ටිමනි, ආසනික් කියන මූලද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ අර්ධ සන්නායකවල n වර්ගයේ අර්ධ සන්නායකයක්. ඒ කියන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කරපු අර්ධ සන්නායකක වැඩිපුරම තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ඊට වඩා අඩුයි කුහර. කුහර සංඛ්‍යාව අඩුයි. ඒ හින්දා අපි කියනවා වැඩිපුරම තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන හින්දා ඒවට කියනවා බහුතර වාහක. විදුලිය අරගෙන යන වාහකය. ඒ හින්දා තමයි කියන්නේ ගොඩක් තියෙන හින්දා බහුතර වාහක කියනවා. කුහර පොඩ්ඩක් තියෙන හින්දා අපි ඒකට කියනවා අල්පතර වාහක කියලා. p වර්ගයේ මේක අනිත් පැත්ත. බහුතර වාහක වෙන්නේ කුහර. කුහර සංඛ්‍යාව වැඩි. අල්පතර වාහක වෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හරි. දැන් අපි කතා කරා බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකයි p සහ n කියලා. p අර්ධ සන්නායක, n අර්ධ සන්නායක. ඒක තීරණය වුණේ මොන කාණ්ඩයේ මූලද්‍රව්‍යද මාත්‍රණය කරන්නේ නිසග අර්ධ සන්නායකයකට කියන එක මතක. ඉතින් මේ p කොටසකුයි n කොටසකුයි එකට සම්බන්ධ කරලා හදලා තියෙනවා. අපි ඒකට කියනවා pn සංදියක් කියලා. ඉතින් ඔයාලට දැන් මේ රූපේ පේන්නේ pn සංදියක්. pn සංදිය අපි සංකේත වලින් දානවා නම් මෙන්න මේ විදිහට දාන්නත් පුළුවන්. p කොටසයි n කොටසයි මෙහෙම පෙන්නලා. හැබැයි පිළිගත්ත සංකේතය වෙන්නේ මෙන්න මේක. මේ විදිහට ත්‍රිකෝණාකාර කොටසක්. ඒ ත්‍රිකෝණාකාර කොටසේ තුඩ පැත්තෙන් අපි හරස් ඉරක් ගහන්න ඕනේ. මේ විදිහට තමයි අපි සංකේතය පාවිච්චි කරන්නේ පරිපත අඳිද්දී pn සංදියක් පෙන්වන්න. ඉතින් pn සංදියක මෙන්න මේ ත්‍රිකෝණයේ පැත්ත මේකට අපි කියනවා ඇනෝඩය කියලා. මේ තුඩ පැත්තේ තියෙන කැතෝඩය. ඒකයි මේ ඇනෝඩය කියන්නේ තමයි ඒ දාලා තියෙන්නේ. කැතෝඩය කියන්නේ තමයි K දාලා තියෙන්නේ. ඇනෝඩය කියන්නේ ධනාරෝපිතයි. කැතෝඩය කියන්නේ ඍණාරෝපිතයි. ඒක ආවේ මොකද මේ බලන්න ඇනෝඩයේ පැත්තේ තියෙන්නේ p පැත්තනේ. p කිව්වේ බහුතර වාහක කවුරු තියෙන කෙනෙක්ද? බහුතර වාහක වෙන්නේ
කුහර. ඒ හින්දා කුහරයක් මොනාරෝපිතද? ධනාරෝපිතයි. එහෙනම් වැඩිපුර කුහර තියෙන හින්දා මේ පැත්ත ධනාරෝපිතයි. මේ පැත්තේ අනිත් පැත්තේ තියෙන එන්නේ. ඒ හින්දා කැතෝඩය කියන්නේ N පැත්ත. එහෙනම් N කියන්නේ වැඩිපුර බහුතර වාහක උනේ නිදහස් ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන මොනාරෝපිතද? ඍණාරෝපිතයි. ඒ හින්දා තමයි කැතෝඩය ඍණ වෙන්නේ. එහෙනම් මේ පැත්ත ධන, මේ පැත්ත ඍණ. ඊළඟට ඔයාලා දන්නවා හැම වෙලාවෙම ධාරාවක් ගලන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා. ඒ විදිහට තමයි ධාරාවක් ගලන්නේ විද්‍යුත් ධාරාවක්. ඒක තමයි මේ ඊතලයකින් ලකුණු කරලා තියෙන විද්‍යුත් ධාරාව ගලන පැත්ත. අපි ධාරාව ඉංග්‍රීසි අකුරකින් දක්වද්දී කැපිටල් I අකුර තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ තියෙන ධාරාව ගලන පැත්ත. මේක ඉලෙක්ට්‍රෝන ගලන්නේ මොන පැත්තටද කියලා අහුවා. මේ ඍණ ආරෝපිත පැත්තේ ඉඳන් මේ අනිත් පැත්තට. මේ ධාරාව ලකුණු කරලා තියෙන පැත්තට විරුද්ධ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගලන පැත්ත හුවන ලකුණු කරන්න ඕනේ මේ පැත්තනේ. ඊට විරුද්ධ පැත්තට තමයි විදුලි ධාරාව ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන ගලන ඉලෙක්ට්‍රෝන වැඩි තැන ඉඳලා අඩු තැනට මේ ඉලෙක්ට්‍රෝන වැඩි හින්දා තමයි මේ පැත්ත ඍණ. මෙහි අඩු හින්දා තමයි ධන. මේ පැත්තට තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. විද්‍යුත් ධාරාව කියලා අපි සලකන්නේ ඊට විරුද්ධ පැත්ත. හරි. මේ තියෙන pn සංදියක් විශාල කරලා ඇඳලා මේ p වර්ගය තියෙන්නේ මේ පැත්තෙන් වර්ගය ඇඳලා තියෙන්නේ. p වර්ගයේ බහුතර වාහක උනේ කුහරේ හින්දා කුහර තමයි වැඩිපුරම පේන්න තියෙන හින්දා කුහර තමයි අපි අඳින්නේ. n වර්ගයේ බහුතර වාහකය වෙන ඉලෙක්ට්‍රෝන හින්දා ඉලෙක්ට්‍රෝන අඳින්නේ. ඉතින් p පැත්තේ කුහර වැඩි හින්දා තමයි p එකට ධන ආවේ. නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි හින්දා තමයි n පැත්තට ඍණ ආවේ. හරි. දැන් ඉතින් ධන කට්ටියයි ඍණ කට්ටියයි මේ දෙපැත්තේ ඉන්නවා. ධන ඍණ එහෙම බලාගෙන ඉන්න කැමති නෑ. යාලා කැමති හැම වෙලාවෙම ආකර්ෂණය වෙනවා. ඔයාලා දන්නවනේ විරුද්ධයි තමයි ආකර්ෂණය වෙන්නේ. ඒ හින්දා මොකද වෙන්නේ මේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ඇවිත් ධන ආරෝපිත කුහර වලට වැටෙන්න ගන්නවා. අපි ඒකට කියනවා එහා මෙහා මාරු වෙන එකට විසරණයක් වෙන්න ගන්නවා. ඒ දෙන්න ආකර්ෂණය වෙලා උදාසීන වෙනවා. ධන ඍණ එකතු වුනහම උදාසීන වෙනවා. ඉතින් මෙන්න මේ උදාසීන වෙලා මෙන්න මෙතන දැන් උදාසීන වුණ අය ඉන්නේ. එහෙම උදාසීන අය හිටියහම මේ පිටිපස්සේ ඉන්න අයට මෙයාලා බාධකයක්. මෙතනින් යන්න බෑ. මොකද මෙතන උදාසීන අය ඉන්නේ. දැන් උදාසීන අය මෙයාලව ආකර්ෂණය කරන්නේ නැහැ. ඒ හින්දා මේ මෙයාලට එකතු වෙන්න බෑ. ඒ හින්දා මෙයාලා බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ටික දෙනෙක් මේ ළඟම හිටපු pn සංදියේ ළඟම හිටපු අය එකිනෙක ආකර්ෂණය වෙලා උදාසීන වුණාම ඔය උදාසීන අය ඉතිරි අයට බාධකයක් විදිහට ක්‍රියා කරනවා. අපි මේකට කියනවා හායිත ප්‍රදේශක් කියලා නැත්නම් හීනස්තරය කියලා කියනවා. මෙතනදී ඇති වෙන විභවාන්තරයට අපි කියනවා විභව බාධකය කියලා. නැත්නම් බාධක විභවය කියලා. කෝකත් එකයි. දැන් මේ හදලා තියෙන්නේ 4 වෙනි කාණ්ඩයේ සිලිකන් කියන එකෙන් නම් මෙතන ඇති වෙන බාධක විභවය තමයි වෝල්ට් 0.7. මේක හදලා තියෙන 4 වෙනි කාණ්ඩයේ ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය නම් pn සංදිය හැදුවේ. මෙතන ඇති වෙන බාධක විභවය වෝල්ට් 0.3. ඔයාලා යගයන් මතක තියාගන්න ඕනේ. ඊළඟට මේ රූප සටහනේ තියෙන්නේ ඇත්තම pn සංදියක්. ඇත්තම pn සංදිය ඔයාලා යම්කිසි දේවල් වල පරිපත ගලවනවා නම් රේඩිය එකක් හරි මොකක් හරි වොච් එකක් හරි මෙන්න මේ වගේ පොඩි සිලින්ඩර් ආකාර එකක් දකින්න පුළුවන්. ඒව තමයි pn සංදිය. හරි. දැන් pn සංදි වල තියෙනවා පෙර නැඹුරු කිරීමක් සහ පසු නැඹුරු කිරීමක් කියලා. පෙර නැඹුරුවේදී තමයි pn සංදියක් ඇතුලෙන් ධාරාවක් ගමන් කරන්නේ. පසු නැඹුරු වුණොත් එහෙම pn සංදිය ධාරාව ගමන් කරන එක නතර වෙනවා. ඉතින් pn සංදියක ධාරාව ගමන් කරන්න නම් අපි කියනවා පෙර නැඹුරු කරන්න ඕනේ කියලා. පෙර නැඹුරු කරන්න අපි කරන්නේ මේ p පැත්තට ධන විභවයක් දීලා n පැත්තට ඍණ විභවයක් දෙනවා. ඒ කියන්නේ බැටරියක් සම්බන්ධ කරනවා p පැත්තට ධන එන විදිහටත් n පැත්තට ඍණ එන විදිහටත්. දැන් මේ රූප සටහනේ හැම තියෙන pn සංදියක් තිබ්බා. pn සංදිය සාමාන්‍ය විදිහට අර හායිත ප්‍රදේශයේ තියෙන්න ඇති. බැටරිය සම්බන්ධ කරන්න කලින්. මේ දැන් බැටරියක් සම්බන්ධ කරලා මේ බලන්න බැටරි වල මේ තියෙන බැටරි දෙකක්. ඒ බැටරියක් අපි මේ විදිහට තමයි සංකේතය දාන්නේ. එක බැටරියකට දාන්නේ ඉරි කැලි දෙකක්. එකක් ලොකු ඉරක් අනිත් එක චූටි ඉරක්. ලොකු ඉර තියෙන පැත්ත තමයි බැටරියක ධන පැත්ත. චූටි ඉර තියෙන පැත්ත තමයි ඍණ පැත්ත. නම් මේ බැටරි දෙකේ මේ ලොකු ඉර තියෙන පැත්ත ධන පැත්ත සම්බන්ධ කරලා p පැත්තට. ඍණ පැත්ත සම්බන්ධ කරලා n පැත්තට. මේ වගේ අවස්ථාවකට අපි කියනවා අපි pn සංදිය පෙර නැඹුරු කරා කියලා.
මෙහෙම කරපුවාම වෙන වැඩේ තමයි මේ P පැත්තට මෙතනට අපි ධන දීලා තියෙන හින්දා P වල ඇතුලේ තියෙනෙත් වැඩිපුරම කුහර හින්දා කුහරත් ධනාරෝපිත හින්දා මේ ධනත් එක්ක මේ ධන විකර්ෂණය වෙනවා ඈත් වෙනවා. එතකොට මේ ධනාරෝපිත කුහර මේ පැත්තට ගමන් කරන්න ගන්නවා. ඒ මෙයත් එක්ක ඉන්න කැමති නෑ ධන. මෙහෙට ගමන් කරද්දි මේ පැත්තේ තියෙනවනේ n එකේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන යාලා ඍණාරෝපිතයි. එතකොට අන්න මෙයාලා ආයේ උදාසීන වෙන්න ගන්නවා. එහාට මෙහාට මෙතනින් ගමන් කරන්න ගන්නවා. මොකද මේ පැත්තට දීලා තියෙන ඍණාරෝපණයන් එන් පැත්තට. ඉතින් මේ ඍණයිත් විකර්ෂණය වෙනවා. ඒ හින්දා මේ ඉලෙක්ට්‍රෝනන් මේ පැත්තට ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරලා කුහරවලට පනිනවා. එතකොට හැම වෙලාවෙම මෙතන ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් සිද්ධ වෙනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියන්නේ ධාරාව ගැලීමක් සිද්ධ වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගමන් කරන්නේ. එහෙනම් අපි විද්‍යුත් ධාරාවක් කියලා සලකන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම. හරි. එහෙනම් පෙරනබුරුවේදී P පැත්තට දෙන්නේ ධන විභවයක්, N පැත්තට දෙන්නේ ඍණ විභවයක්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන මෙතන ගමන් කිරීමක් වෙනවා මේ ආයත ප්‍රදේශයේ විභව බාධකය බිඳගෙන ගමන් කරනවා. අර 0.7 වෝල්ට් හරි 0.3 වෝල්ට් හරි බිඳගෙන ගමන් කරනවා. ඔයාලට විදුලිය ගමන් නොකර ඉන්න ඕන නම් ඔයාලා පසුනැඹුරු කරන්න ඕනේ. පසුනැඹුරු කරන්න නම් අර මාරු කරලා තමයි අග්‍ර දෙන්න ඕනේ. ඒ කියන්නේ P පැත්තට ඔයාලා දෙන්නේ ඍණ විභවය. මේ බැටරිය ඍණ පැත්ත තමයි Pට සම්බන්ධ කරන්නේ. බැටරිය මේ පැත්ත ධන පැත්ත තමයි Nට සම්බන්ධ කරන්නේ. එහෙම වුණාම වෙන්නේ දැන් N පැත්තේ තියෙන ධනනේ. එතකොට මෙතන N ඇතුලේ තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන. ඒ ඉලෙක්ට්‍රෝන මේ ධනාග්‍රයට ආකර්ෂණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි ධනාග්‍රයට ආකර්ෂණය වෙනවා. ඒකට මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගමන් කරන්නේ මැදට ගමන් කරන්න. මෙතනත් එහෙමයි. මෙතන තියෙන කුහර ධනාරෝපිත. මෙතනට ඍණ ආවහම ඒ කුහරත් මෙහෙට ගමන් කරනවා. මැදට ගමන් කරන්න. එතකොට මැද එන්න ආයත ප්‍රදේශය එන්න ලොකු වෙනවා. එතකොට මැදින් ගමන් කිරීමක් නැහැ. ඒ හින්දා මේකේ විදුලිය ගමන් කරන්නේ නැහැ. මොකද විදුලිය ගමන් කරනවා නම් මෙහෙම එක පැත්තකට ගලාගෙන යන්න ඕනේ ඉලෙක්ට්‍රෝන. මේ මැද බාධක එන්න විභවය වැඩි වෙනවා. බාධාව වැඩි වෙනවා ගමන් කරන්න තියෙන. ඒ හින්දා මේ පරිපථයේ විදුලිය ගමන් කරන්නේ නැහැ. එහෙනම් ඔයාලා මේකට මේ වගේ බල්බ් එකක් සෙට් කරලා තිබ්බනම් මේ වෙලාවේ බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ධාරාවක් නැති හින්දා. මෙතනටත් බල්බ් එකක් සෙට් කරලා තිබ්බනම් මේ වෙලාවේ ධාරාවක් යන හින්දා බල්බ් එක පත්තු වෙන්න ඕනේ. ඒකම තමයි මේ සංකේත වලින් ඇඳලා තියෙන්නේ. PN සංදියේ සංකේතය දාලා තියෙනවා. PN සංදිය වෙනුවට මෙතනත් එහෙමයි. බැටරි දාලා තියෙනවා. මේ බල්බ් එකක් දාලා තියෙනවා. පෙරනබුරුවේදී බල්බ් එක පත්තු වෙනවා කියලා තියෙනවා. පසුනබුරුවේදී පත්තු වෙන්නේ නැහැ. බලන්න පෙරනබුරුවේදී ධන පැත්ත Pට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. පසුනබුරුවේදී ඍණ පැත්ත තමයි Pට සම්බන්ධ කරලා තියෙන්නේ. පෙරනබුරුවේදී විතරක් ධාරාවක් ගලනවා. ධාරාව ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝනයන්නේ මේ N සිට P දක්වා මේ පැත්තට. ධාරාව යන්නේ නම් P සිට N දක්වා මේ පැත්තට. මේ සංකේතය නම් ඊතලයේ ඊහිස තියෙන පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. හරි. දැන් මේ PN සංදියකට අපි කියනවා ඩයෝඩයක් කියලා. ඉතින් මේ ඩයෝඩ පාවිච්චි කරන අවස්ථා තියෙනවා. එකක් තමයි ධාරා ඍජුකරණයට. අපි ධාරා ඍජුකරණය දැන් මේ පාඩම ඉස්සරහට කතා කරනවා. ඒ කියන්නේ ධාරා තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරා කියලා. එයාලා ඍජු කරලා සරල ධාරා කරන්න මේ ඩයෝඩ පාවිච්චි කරනවා. දැන් මේ ඩයෝඩයක් කිව්වේ PN සංදියක්. ඔයාලා දැක්කනේ PN සංදියක එක පැත්තකට විතරයි විදුලිය ගමන් කරන්න පුළුවන්. ඊහිස පැත්තට විතරයි. අනිත් පැත්තට විදුලිය ගමන් කරන්න ඒ අවස්ථාව පසුනැඹුරු අවස්ථාව. ඒ වෙලාවේ විදුලිය ගමන් කරන්න එක පැත්තකට විතරයි විදුලියට යන්න දෙනවා. ඊළඟට මේව පාවිච්චි කරනවා ඩයෝඩ ඔය ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුලේ දාලා තියෙනවා මේ වගේ අර ධන ඍණ මාරු කරලා අපි ස්විච් එකකට ගැහුවොත් එහෙම මේවා පිච්චෙන්න උපකරණය. මොකද අපි ඩයෝඩයක් දාලා තියෙන්නේ ඔයා මාරු කරලා ගැහුවොත් එහෙම ඩයෝඩය විදුලි ධාරාව යන්න දෙන්නේ නැහැ. එක පැත්තකට විතරයි යන්න දෙන්නේ. හරි පැත්තට විතරයි. ඊළඟට මේ ඩයෝඩ තව පොඩ්ඩක් මොඩිෆයි කරලා හදලා තියෙනවා ආලෝක විමෝචක ඩයෝඩ. ඔය මේ බල්බ් හදලා තියෙනවා ඩයෝඩ බල්බ්. ඊළඟට ඩයෝඩ පාවිච්චි කරනවා සූර්ය කෝෂ ඇතුලේ. එහෙනම් ඔයාලා ඩයෝඩ වල භාවිත විදිහට මේ හතර පාඩම් කරගන්න ඕනේ. හරි. දැන් අපි කියවනේ ඩයෝඩ වල එක භාවිතයක් කියලා ධාරාව ඍජු කරන. ඉතින් ධාරාව ඍජු කරන්න කලින් අපි දැනගන්න ඕනේ ධාරාවේ ආකාර දෙකක් තියෙනවා. එකක් ප්‍රත්‍යාවර්ත ධාරාවක්. ප්‍රත්‍යාවර්තයි කියන්නේ නමේම තියෙනවා දිශාව මාරු වෙනවා. මේ පල්ලෙහින් තියෙන්නේ ඒ වගේ ධාරාවක් නේ.
ධාරාව මේ වෙලාවේ තියෙන්නේ ධන දිශාවේ. ආයෙ ටිකකින් ධාරාව අනිත් පැත්තට ගන්නවා. අපි කියනවා ඍණ දිශාවේ ධාරාව. ආයෙ ටිකකින් ධාරාව විරුද්ධ පැත්තට ගන්නවා. මේ විදිහට ධාරාව ගලන පැත්ත වෙලාවෙන් වෙලාවට වෙනස් වෙනවා. අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. එහෙම නැතුව එකම පැත්තට ගලන ධාරාවක් නම් අපි යාට කියන්නේ සරල ධාරාවක් කියලා. පරාවර්ග දෙකක් තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ දිශාව මාරු වෙමින් ගලන ධාරා. සරල ධාරාවක් කියන්නේ එක දිශාවකට විතරක් ගලනවන. හරිද? මෙහෙම ධාරාවක් තියෙනවා. විභවාන්තරයත් මේ විදිහටම ගන්න පුළුවන්. ප්‍රත්‍යාවර්ත විභවාන්තරයක් තියෙනවා කියන්නේ දෙපැත්තටම ඇති වෙන විභවාන්තරයක් තියෙනවා. සරල විභවාන්තරයක් කියන්නේ එක පැත්තකට විතරක් විභවාන්තරය පවතින. ඉතින් මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් දෙපැත්තටම ගලන ධාරාවක් එක පැත්තකට ගලන විදිහට හදන එක තමයි අපි කියන්නේ ඍජුකරණය කියලා. මේකට පාවිච්චි කරන්නේ අපි කලින් කතා කරපු PN සන්ධිය කියන්නේ ඩයෝඩය. හරිද? දැන් ඇත්තටම කිව්වොත් මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරා තමයි විදුලිය හදන ඩයිනමෝ වලින් හදනවා. හැබැයි අපේ ගෙදර තියෙන එක ඉලෙක්ට්‍රොනික උපකරණ වැඩ කරන්නේ සරල ධාරා වලින් විතරයි. ප්‍රත්‍යාවර්ත ධාරාව වුවත් උපකරණ පිච්චෙන්නත් පුළුවන්. ඒ හින්දා අපි කරන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව අපේ උපකරණ වලට දෙන්න කලින් එයා සරල ධාරාවක් බවට පත් කරන්න ඕන. මේ තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාව මේ දෙපැත්තෙම තියෙනවා ධන පැත්තෙත් තියෙනවා ඍණ පැත්තෙත් තියෙනවා. මේ තියෙන සරල ධාරාව මේ ධන පැත්තේ විතරයි. නැත්නම් එක්ක ඍණ පැත්තේ විතරක්. එහෙම අදින්න පුළුවන්. හරි. දැන් තරංග ඍජුකරණය කරන ක්‍රියාවලිය කතා කරන්න තියෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් බලන්න අමාරුයි කියලා හිතෙයි. හැබැයි ලොකුවට ඔලුවට ගන්න නැතුව සරලව හිතා ගන්න. මේ තරංගයක් දෙපැත්තටම තියෙන තරංගයක් එක පැත්තකට අපි හදන්න යන්නේ. ඉතින් අපිට මේක දෙපැත්තටම තියෙන තරංගයක් භාගයකට හදන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම එක පැත්තට හදන්නත් පුළුවන්. ඒ අනුව තරංග ඍජුකරණය අපි කියනවා භාගයට හැදුවත් අර්ධ තරංග ඍජුකරණයක් සම්පූර්ණ තරංග ඍජු කරත් පූර්ණ තරංග ඍජුකරණයක් කියලා. අර්ධ තරංග ඍජුකරණයේදී බලන්න උපකරණ ටික ඔයාලා මතක තියාගන්න ඕනේ. අර්ධ තරංග ඍජුකරණයට ඔයාලට අවකර පරිණාමකයක් ඕනේ. පරිණාමක කියලා තියෙනවා. දැනට හිතන්න අවකර පරිණාමකයක් ඕනේ කියලා. ඊළඟට තරංග ඍජුකරණයට අනිවාර්යෙන් ඩයෝඩයක් ඕනේ. මේ තියෙන ඩයෝඩය. ඒ කියන්නේ PN සංදිය. ඊළඟට මෙතන තියෙන්නේ ප්‍රතිරෝධකයක්. ඔය ටික තමයි මෙතන මේ එහෙනම් මේ අවකර පරිණාමකයට දැන් අපිට ඍජුකරණය කරන්න ඕනේ ධාරාව දෙනවා. දැන් මෙතනින් දෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා. මේ පරිණාමකයේදී කරන්නේ දෙන ධාරාවේ විභවාන්තරය අඩු කරනවා. මේ බලන්න මෙතන 230යි වෝල්ට් තිබ්බේ. එයාව 9යි වෝල්ට් දක්වා අඩු කරා. විභවාන්තරය අඩු කරලා දෙන එක තමයි අවකර පරිණාමකයකින් කරන්නේ. හරිද? සංඛ්‍යාතය හැම වෙනස් වෙන්නේ මේ සංඛ්‍යාතය මෙතනත් හර්ට්ස් 50යි මෙතනත් හර්ට්ස් 50යි. ඔයාලා මතක තියාගන්න මේකට අවකර පරිණාමකයක් ඕනේ. අවකර පරිණාමකය ගන්න විභවාන්තරය අඩු කරන්න. 230යි වෝල්ට් දුන්න ගෙදරට එන්නේ 230යි වෝල්ට්නේ. හැබැයි දැන් අපිට උපකරණෙට ඕනේ ඊට වඩා අඩු විභවාන්තරයන් අර ගෙදරට එන ඔක්කොම ටික එක උපකරණෙට ගියොත් හරියන්නේ නැහනේ. ඒ හින්දා තමයි මේ අවකර පරිණාමකය තියෙන්නේ. හරි. එහෙම අඩු කරපු විභවාන්තරය දැන් මෙතනින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් මේ 230 වෝල්ට් කියන්නේ. ඒ කියන්නේ හෝම දෙපැත්තටම යන ධාරාවක් දැන් කලින් ඇඳලා සිටින්නේ. මෙතනින් එළියට ගන්නෙත් ඒ වගේම ධාරාවක්. හැබැයි විභවාන්තරය අඩු වෙලා. ඒකට ඒකත් ප්‍රත්‍යාවර්ත ධාරාවක්ම තමයි. මෙහෙම ධන කොටසකුයි එහෙම ඍණ කොටසකුයි එහෙම තියෙන. ප්‍රත්‍යාවර්ත ධාරාවක්මයි එන්නේ. දැන් එතනට මේ අවකර පරිණාමකයේ මේ පැත්තට ආපු මේ ප්‍රත්‍යාවර්ත ධාරාව දැන් යවනවා ඩයෝඩය ඇතුලින්. හැබැයි දැන් ඩයෝඩේ මොකද වෙන්නේ? ඩයෝඩේ එක පැත්තකට විතරයි යන්න දෙන්නේ. එහෙනම් ධන කොටසට යන්න දෙනවා. ඍණ කොටස කියන්නේ අනිත් පැත්තටනේ. අනිත් පැත්තට ධාරාව වෙනවා. කියන්නේ අනිත් පැත්තට එන්නේ නැහනේ. ඩයෝඩේක හැම වෙලාවෙම ධාරාව ගමන් කරන්නේ එක පැත්තකට විතරයි. හිස දිශාවට විතරයි. එහෙනම් මේ පැත්තට ධාරාව විතරයි යන්න දෙන්නේ. අනිත් පැත්තට එන ධාරාව යන්න දෙන්න. ඒ හින්දා මේ ධාරාවල උඩ කොටස් වලට විතරයි යන්න දෙන්නේ. යට කොටස් වලට යන්න දෙන්න. ඒ හින්දා මෙතනින් ලැබෙන්නේ ප්‍රතිරෝධකයෙන් ලැබෙන්නේ ධාරාවක්. එහෙම නැත්නම් විභවාන්තරයක් ගත්තා මේ විදිහට උඩ කොටස් ටික විතරයි. මේ විදිහට උඩ කොටස් ටික විතරක් ගත්ත එකට අපි කියනවා තරංගය අපි ඍජුකරණය කරා. හැබැයි අර්ධව. හරිද? මේක තනිකර සරල රේඛාවට ගත්තොත් තමයි අපි කියන්නේ පූර්ණ තරංග ඍජුකරණයක්. ඉතින් පූර්ණ තරංග ඍජුකරණයේදී කරන්නේ දැන් අපි අර්ධ තරංග ඍජුකරණයට පාවිච්චි කරේ එක ඩයෝඩය. ඔයාලට පූර්ණ තරංග ඍජුකරණයක් කරන්න ඕන නම් ඩයෝඩ 4ක සේතුවක් පාවිච්චි කරන්න ඕනේ. මේ මෙතන මෙයා වෙනුවට මේ ඩයෝඩ 4 සේතු මෙහෙම ආපු එක ඩයෝඩ 4ක් දැම්මොත් එහෙම මේ මැද නැති උනේවත් එනවා. ඒ කියන්නේ යටට තිබ්බේවත් උඩටම එනවා මේ.
මේ විදියට එනවා. හැබැයි දැන් මෙහෙම තිබ්බහම සරල රේඛාවක් නෙමෙයිනේ. ඒ හින්දා සරල රේඛාවක් කරගන්න අපි කියන එකට සුමටනය කරනවා කියලා. ඒකට අපි මෙතනට දාරිත්‍රකයක් පාවිච්චි කරනවා කියලා. ඒකෝල දාරිත්‍රකයක් පාවිච්චි කරපුවාම මේ වගේ වෝල්ටියත එහෙම නැත්නම් මේ වගේ ධාරා සරල සුමට වෙලා එනවා. එතකොට අර පොඩි සරල රේඛීය ගතියකට අපිට ගන්න පුළුවන් ඒ ධාරාව. එතකොට සරල ධාරාවක් වෙනවා. පූර්ණ තරංග ඍජුකරණයට අපිට ඕන. මේකත් ඕනේ අවකර පරිණාමකයක් ඕනේ. මෙතන අවකර පරිණාමකයේ තියෙනවා. ඊළඟට ඒ අවකර පරිණාමකයෙන් කරන්නේ මෙතනින් දෙන අර ගෙදරට එන වෝල්ට් 230 ඊට වඩා අඩු වෝල්ට් ගානකට කන්වර්ට් කරනවා. පරිවර්තනය කරනවා. එහෙම අඩු කරපු එක සේතුවක් මේ ඩයෝඩ 4කින් හදපු සේතුවක් තුලින් යවනවා. ඊළඟට එයාව දාරිත්‍රකයක් තුලින් යවනවා. එතකොට සුමට ගතියක් වෙලා සරල ධාරාවක් හැදෙනවා. ඕක තමයි සරලවම කිව්වොත් ඒක තමයි ඩයෝඩ වල එක භාවිතයක් තරංගයක් ප්‍රත්‍යාව දෙපැත්තටම ගමන් කරන තරංගයක් එක පැත්තකට ගමන් කරන විදිහට සරල ධාරාවක් බඩු ඍජුකරණය කරා. ඒක එකක්. එයාගේ භාවිතයක් ආය ඩයෝඩ වල භාවිතයක් විදිහට අපි ආලෝක විමෝචක ඩයෝඩ හදන්න පුළුවන් කියලා. ඉතින් මේකට පාවිච්චි කරන්නේ ගැලියම් ආසනයිඩ් වර්ගයේ සන්නායක. ඒ කියන්නේ ඔයාලා අවස්ථාවක බලන්න ගැලියම් කියලා ආසනයිඩ් කියලා මූලද්‍රව්‍ය තියෙනවා. අන්න ඒ වගේ සන්නායක එකතු කරලා පොඩ්ඩක් සුළු වශයෙන් මාත්‍රණය කරපු විවිධ ආලෝක නිකුත් කරන විමෝචක ඩයෝඩ හදා ගන්න පුළුවන්. ඔයාලට ඒක ලොකුවට නෑ. හැබැයි ඔයාලට තියෙනවා සාමාන්‍ය ඩයෝඩයකින් ආලෝක විමෝචක ඩයෝඩයක සංකේතය කොහොමද වෙනස් වෙන්නේ කියලා ඔයාලා දැනගන්න ඕනේ. මේ සාමාන්‍ය ඩයෝඩයක සංකේතය මැදලා මේ වගේ ඊතල දෙකක් එළියට ලකුණු කරනවා. අර ආලෝක විමෝචනය වෙනවා කියලා පෙන්වන්නේ. එතකොට ඒක ආලෝක විමෝචක ඩයෝඩය. ඊළඟට ඔයාලට අපි කිව්වා සූර්ය කෝෂ හදන්න ඩයෝඩ ගන්න. ඒ කියන්නේ PN සංදි ගන්න. ඉතින් මේ සූර්ය කෝෂ ගෙවල් වල වහලවල උඩ එහෙම සූර්යාලෝකයේ පතනය වෙන විදිහට අපිට සවි කරන්න පුළුවන්. මේ PN සංදි තියෙන්නේ මේ වගේ. ඒවට සූර්යාලෝකයේ පතනය වුණාම පොඩි අන්තර ජනනය වෙන සැපයුමකට සම්බන්ධ කරගන්න. ඊළඟට ඒ අපි කතා කරේ ඩයෝඩයක තිබ්බ P සහ N. P සහ N කොටස් දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා සංදියක් හදලා තිබ්බේ. දැන් කතා කරන්න තියෙනවා ට්‍රාන්සිස්ටර් ගැන. ට්‍රාන්සිස්ටර් වල PN සංදි දෙකයි. ඩයෝඩ වල PN සංදි එකයි. P සහ N විතරයි. එතකොට ඒ දෙක හාවින තැන සංදියක්. ට්‍රාන්සිස්ටර් වල PN සංදි දෙකක් තියෙනවා. එහෙනම් ට්‍රාන්සිස්ටරයක් හදන්න කැලි 3ක් ඕනේ. එතකොට තමයි සංදි දෙකක් එන්නේ. හරිද? කැලි 3 ගද්දින් P කැලි දෙකකුයි N කැලලකුයි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් N කැලි දෙකකුයි P කැලලකුයි ගන්නත්. එහෙම ගත්ත කැලි දෙක අනුව ට්‍රාන්සිස්ටර් වර්ග දෙකයි. P කැලි දෙකයි N ගත්තනම් PNP ට්‍රාන්සිස්ටරයක්. N කැලි දෙකයි P එකකුයි ගත්තනම් NPN ට්‍රාන්සිස්ටරයක්. දැන් මෙහෙම කැලි 3ක් එකිනෙකට සම්බන්ධ කරපුවම මේ එකට එකතු වෙන සංදි දෙකක් තියෙනවා. මෙතනයි මෙතන. මේකෙත් එහෙමයි සංදි දෙක. එහෙනම් ට්‍රාන්සිස්ටර් එක PN සංදි කීයද කියලා හුවොත් දෙකයි. PN කොටස් කීයද කියලා හුවොත් අර තනියම ඉන්න එකම කොටස තමයි මැදට දාන්නේ. දැන් PNP වල N තමයි මැදට එන්නේ. NPN වල තනියම ඉන්න P තමයි මැදට එන්නේ. හරිද? ඒ විදිහට තමයි මේවා සම්බන්ධ කරන්නේ. මේ විදිහට සම්බන්ධ කරාට පස්සේ මෙන්න මේ මැදට කියනවා පාදම කියන්නේ. ඊළඟට එක පැත්තක් සංග්‍රාහකය කියලා නම් කරනවා. අනිත් පැත්ත විමෝචකය කියලා නම් කරනවා. PNP සංදියක නම් ධාරාව ගලන්නේ මේ විමෝචකයේ ඉඳලා සංග්‍රාහකයට. ඒකට හේතුව තමයි දැන් P වල තියෙන වැඩිපුර කුහර, N වල තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත, ආයෙත් P වල තියෙන වැඩිපුර P වල තියෙන වැඩිපුර කුහර ටික N හරහා මේ P එකට ගමන් කරනවා. කුහරනේ තියෙන හිඳ කුහර තමයි යන්නේ. එහෙනම් කුහර වල ආරෝපණය ධනාරෝපිතයි කියන්නේ ධාරාවක්. ඒ හින්දා ඒ පැත්තටම තමයි විදුලි ධාරාවත් ගමන් කරන්නේ. NPN වල දෙපැත්තේ තියෙන N කොටස් දෙකක් නෙමෙද P කොටස. ඉතින් මේක N කොටසක තියෙන N කොටස් වල වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන, ඒ ඉලෙක්ට්‍රෝන මේ P හරහා අනිත් N කොටසට ගමන් කරනවා. වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපිත දෙයක්. ඉතින් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මේ දිශාවට. හැබැයි අපි දන්නවා ධාරාව ගමන් කරන්නේ විරුද්ධ දිශාවට. එහෙනම් මේකේ ධාරාව යන්නේ මේ පැත්තට. සංග්‍රාහකයේ ඉඳලා විමෝචකයට. එහෙනම් වෙනස තමයි PNP ට්‍රාන්සිස්ටර් එක ධාරාව ගලන්නේ විමෝචකයේ ඉඳලා සංග්‍රාහකයට.
NPN ට්‍රාන්සිස්ටරයක ධාරාව ගලන්නේ සංග්‍රාහකයේ ඉඳලා විමෝචකයට. මේක සංකේත වලින් ට්‍රාන්සිස්ටරය අඳිනවනම් ට්‍රාන්සිස්ටර් එක සංකේතය මේ ඕනේ පාදම කියන එකට බේස් කියන හින්දා B අකුර දානවා. විමෝචකයට එමිටර් කියන හින්දා E අකුර දානවා. කැපිටල් වලින් දාන්න ඕනේ. ඊළඟට සංග්‍රාහකයට අපිට කැපිටල් C පාවිච්චි කරන්නේ මේ විදිහට දානවා. PNP එකයි NPN එකයි වෙනස් වෙන්නේ මෙන්න මෙතන දාන ඊතලේ. ඊතලය දාන්නේ ධාරාව ගලන දිශාවට. ඉතින් PNP වල විමෝචකයේ ඉඳලා සංග්‍රාහකයට ධාරාව ගලන හින්දා මේ මෙතන එමිටර් එකේ ඉඳලා මේ සංග්‍රාහකයේ පැත්තට මේ අත පැත්තට තමයි ඊතලේ ඊහෙස දාන්න ඕනේ. මේකේ අනිත් පැත්තට විරුද්ධ දිශාවට ගලන හින්දා මේකේ ඊතලයේ විරුද්ධ දිශාවට තමයි දාන්න ඕනේ. ඒක තමයි වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා PN සංදියක් ඩයෝඩයක් පෙර නැඹුරු කරා පසු නැඹුරු කරා කියලා ඉගෙන ගත්තනේ. ඒ වගේ තමයි ට්‍රාන්සිස්ටරයකුත් නැඹුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරයකටත් අග්‍ර තුනක් තියෙනවා. අග්‍ර තුනට නිවැරදි විභවයන් ලබා දෙන්න ඕනේ. ඉතින් මේ විභවයන් ලබා දෙද්දී NPN එකක් නම් NPN ට්‍රාන්සිස්ටරයක් නම් C-ට දෙන්නේ ධන E-ට දෙන්නේ ඍණ. ඊළඟට B-ට දෙන්නේ. ඒ කියන්නේ බේස් පාදමට දෙන්නේ මේ C-ට දෙන විභවයමයි දෙකේ මෙහෙමයි. C-ට දෙන විභවයමයි බේස් එකට දෙන්නේ. කියන්නේ සංග්‍රාහකයට දෙන විභව අන්තරය ධනන පාදමටත් දෙන්නේ ධන විභවයක්මයි. හැබැයි මෙයාට වඩා අඩු වගේකි. දැන් මෙතන දෙන්නේ ධන 10ක් නම් ධන 10ට වඩා අඩු ධනාංගයක් තමයි මෙතනට දෙන්න ඕනේ. හරිද? ඒකයි මම මෙතන ලොකු ධන ලකුණක් දාලා මෙතන චූටි ධන ලකුණක් දැම්මේ. අගයන් අඩු වෙන්න ඕනේ. හැම වෙලාවෙම පාදමට දෙන අගය අඩු වෙන්න ඕනේ. එතකොට තමයි මෙතන පාදම පෙර නැඹුරු වෙන්නේ. මේකෙත් එහෙමයි PNP වල විරුද්ධයි. PNP වල C-ට දෙන්නේ ඍණ E-ට දෙන්නේ ධන. මේකේ දුන්නේ C-ට ධන මේකේ E-ට ඍණනේ. ඒ දෙක විරුද්ධ වෙනවා. දැන් මේකේ C-ට ඍණ දුන්න හින්දා B-ටත් දෙන්න ඕනේ ඍණ. හැබැයි C-ට දුන්න ඍණාගයට වඩා ඊටාම කුඩා. මේ ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරනවා සංඥා වර්ධකයක් විදිහට. ඒ කියන්නේ අපි හිතමු අපි දැන් මේ කටින් කතා කරද්දී අපිට මයික් එකකට කතා කරන්නේ දැන් කටින් කතා කරන සද්දට වඩා මයික් එකෙන් ගිහිල්ලා ඇහෙන සද්ද ස්පීකරෙන් ඇහෙන සද්ද වැඩිනේ. එතන පාවිච්චි කරන්නේ ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර් තියෙන හින්දා අපේ කටෙන් යන සිග්නල් එක සංඥාව වර්ධනය වෙලා ඊට වඩා වැඩි සද්දකින් එළියට දෙනවා කියලා. ඊළඟට ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරනවා ස්විච් එකක් විදිහට පුළුවන්. ඊළඟට ධාරා වර්ධකයක් විදිහට. ඒ කියන්නේ පොඩි ධාරාවක් විශාල ධාරාවක් කරගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් පාවිච්චි කරලා. ඔයාලට මේ තමයි සම්පූර්ණයෙන් මතක තියාගන්න ඕනේ. එහෙනම් මම හිතනවා පාඩම හොඳට සහ වැදගත් කරුණු මතක් වුණා අලුතෙන් කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම පහලින් කමෙන්ට් කරන්න ඔයාලගේ ඊළඟට ඕනේ මොන පාඩමද කියලා පහලින් කමෙන්ට්. ඒ වගේම මම ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න එකේ. ඉතින් අද ප්‍රශ්නේ තමයි P වර්ගයේ බාහ්‍ය අර්ථ සන්නායක හදන්න නම් නිසගර්ධ සන්නායක වලට කුමන කාණ්ඩයේ මූලද්‍රව්‍යද මාත්‍රණය කරන්නේ? ඉතින් උත්තරේ පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. හැමෝටම